notify contract termination to Japanese immigration. මේක කරද්දි අපිට කරන්න පුළුවන් ක්‍රම තුනක් එයාලා දීලා තියෙනවා. in person එහෙම නැත්නම් by mail online. in person කැදුවට පුළුවන් immigration එකට ගිහිල්ලා ඔයාගේ documents ටික එතනින් බාර දෙන්න. කෙනා notify කරන්න. එහෙම නැත්නම් by mail වල post එක යවන්න පුළුවන්. ඒකට application එකක් තියෙනවා. ඒක ඔයාලට Google එකකින් download කරන්න පුළුවන්. ඊස්සේ ලේසිම විදිය තමයි online මේක notify කරන්න පුළුවන්. අද මේක අපි කතා කරන්නේ online notify කරනවා නම් ඒක මොන විදිහටද කරන්න ඕන කියන එක ගැන. වැදගත්ම දේ තමයි යාළුවා අපිට 2 weeks period එකක් දීලා තිනවා 14 days contract termination එකක් වෙලා තියෙනවා නම් ඔයාට ඒක immigration එකට දින 14ක් ඇතුළත දැන්වීමක් කරන්න ඕන කියලා. දින 14 පහ වුණත් එයාලා ඒක බාර ගන්නවා. එතකොට අපි බලමු කොහොමද මේක කරන්නේ. Immigration Service Agencies එකෙන් දීලා තියෙන post එක තමයි මේක කියලා බලන්න පුළුවන්. එතකොට මේ notification එක online කරනවා නම් මෙන්න මේ QR එක ඔයාලා scan කරාට පස්සේ ඔයාලව website එකකට යාළුවගේ Immigration Services වලට website එක redirect වෙනවා. website එක තමයි මෙන්න මේක. ඒකට මේකේ Immigration Services Agency මේක multi language ඒ කියන්නේ languages ගොඩකින් ඔයාලට මේකේ පහසුකම අත්විඳින්න පුළුවන්. මෙන්න මේ වගේ languages ඇහෙන්න Google Services වල languages ගොඩක් මේකේ තියෙනවා. back වෙන්න ඊට පස්සේ පල්ලෙහාට යද්දි එයාලගේ services ගැන මේකේ in detail දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය දේ තියෙනවා මේකෙන් කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වැඩේ කරගන්න මෙන්න මේ කහපාට බටන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ එනවා notification page එකට. මේ page එක Google Services වලින් translate කරන්න අවශ්‍යතාවයක් නැහැ. යාළුවා embedded දීලා තියෙනවා. මෙන්න මේ phone එකකින් ගියත් computer එකකින් ගියත් මෙන්න මේ option ටික ඔයාලට උඩින්ම පේනවා. එතකොට මම මෙතන English වලට මේක translate කරගන්නවා. පල්ලෙහාට යද්දි උඩින්ම තියෙනවා මේ article 1916 and article 1917. ඒකට Immigration Control and Refugee Recognition Act. මේකේ for mid to long term residence කියන option එකට ගියාට පස්සේ ඔයාලා දැනටමත් account එකක් create කරලා නැත්නම් මෙතන authentication ID එකක් ඔයාලට generate කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔයාලට මේකේ අලුතෙන් account එකක් හදාගන්න අවශ්‍යයි නම් මෙන්න මෙතන පල්ලෙහා තියෙන authentication ID issues. If you are a mid to long term resident and have no authentication ID yet, make your user registration below. මේක මම ක්ලික් කරනවා. එතකොට ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ විදිහට user creation page එක application වලට පෙන්නනවා. මෙතන ඔයාලගේ නම සයිල් කාඩ් එකේ තියෙන විදිහට alphabetical letters වලින් දාන්න පුළුවන්. English වලින් capital letters වලින් දාන්න හොඳයි. capital letters වලින් දාන්න පුළුවන්. ඒකට separate two words by a space නම් දෙකක් අතර space එකකින් මේක සාමාන්‍ය විදිහට type කරන්න තියෙනවා. ඊට පස්සේ birthday එක වම nationality එක දාගෙන යද්දී සයිල් කාඩ් number එක දාගෙන යන ඊට පස්සේ password එක හදාගන්න පුළුවන්. password එක හදද්දී කරන්න ඕන rules ටික මෙතන තියෙනවා. විස්තර කරනවා නම් 1 byte අඩුම තරමින් alphabetical letter එකක් අකුරක් තියෙන්න ඕන, නාම දෙකක් තියෙන්න ඕන, sign එකක් තියෙන්න ඕන. ඒ symbols use කරද්දී මෙන්න මේ symbols ටික තමයි දාන්න පුළුවන්. password එක case sensitive ඒ කියන්නේ capital symbol හරියට ගහන්න ඕන. ආයෙ පාරක් ගහද්දී. එතකොට ඒක ආයෙ repeat කරනවා. ඊට පස්සේ email එක repeat කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන terms of use යාළුවගේ regulations ටික කියවලා ඒකට agree වෙනවා කියලා ටික එකක් දීලා confirm කරාට පස්සේ ආගේ user ID එක generate වෙනවා. okay. authentication ID එකක් හදාගත්තට පස්සේ මට එකක් කියන්න බැරිනවා. මෙන්න මෙතන authentication ID want කියලා තියෙන තැන සමහර විට ඔයාලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මෙතනට ඔයාලා දෙන්න ඕනි ඔයාගේ username එක.
එන්න මෙතනට appear වෙන එක තමයි එතනට ඔයාලා දෙන්න ඕනේ. එතන use කරන authentication ID එක තමයි user name එක විදිහට මෙතන පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දුන්න password එක. දැන් මම හදලා තියෙන ඉඳන් මම log වෙනවා. එතකොට මෙතන menu for mid to long term residents මෙතන notifications වර්ග කීපයක් ඔයාලට පෙන්නනවා. If the institution with the contract has changed its name කයිෂගේ නම වෙනස් කරා නම් මෙතනින් ඔයාලට ගිහලා notify කරන්න පුළුවන්. Moved its location කයිෂගේ තැන වෙනස් කරා නම් usual එක address එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඒ විදිහට විවිධ ආකාරයේ notify systems මේකේ තියෙන අපිට අවශ්‍ය වෙන්නේ මේ පල්ලහෙන් තියෙන දෙක. ආයෙ වගේ personal account එකේ personal email හරි මොකක් හරි password එකක් change කරන්න ඕනේ. ඒ option එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ notification history එක මෙතනින් check කරගන්න පුළුවන්. කලින් මොන හරි දාලා තියෙනවා මම. ඊට පස්සේ අපි යන් මෙතන fourth option එක. ඉතින් ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ resign වුණ company එකේ තයිෂපු වෙනවා නම් ආට ඒක අයින් වුණා කියලා මෙතනින් මේ form එක fill කරලා send කරන්න පුළුවන්. form එකේ අර විදිහම තමයි ඔයාගේ full name එක තියෙනවා, birth date එක තියෙනවා, gender එක, nationality. මෙතන address එක select කරද්දී සමහර අයට මේ ගැටලුවක් වෙන්න පුළුවන්. මේ search option එකට ගිහිල්ලා මෙතන prefecture එක තෝරන්න ඕනේ. ඔයා ඉන්නේ මොන prefecture එකේද කියලා. එතකොට ටෝකියෝ ඉන්නවා නම් ටෝකියෝ දුන්නාට පස්සේ ඒකේ ඔයාගේ අදාළ ප්‍රදේශ ටිකට එන ජූස් එකේ මුල් ටික කූ එක හරි ෂී එක හරි වෙනකන් තියෙන kanji ටික මෙතනින් appear වෙනවා. ඉතින් ඔයාලට එක page එක එහාට බලන්න පුළුවන්. ඊට පස්සේ ආ ඉන්නවා නම් මෙතන මේක select කරපුවාම මේක automatically මෙතනට එනවා. ඒතර එතනින් එහාට තියෙන ටික තමයි මෙතනට දෙන්න ඕනේ. එතකොට මෙතනදී තමයි අර පොඩි ගැටලුවක් වෙනවා නම් එන්න පුළුවන්. සමහරට මේක submit කරද්දී අවසානට ඔක්කොම ස්ථිර ටික දාලා මෙතන confirm කරද්දී address එක තියෙන තැන් දෙකක් මේකේ තියෙනවා. මෙන්න මෙතනයි personal address එකයි කයිෂගේ address එකයි. ඔය දෙක සමහර address එක කොච්චර type කරත් error එකක් එන්න පුළුවන්. එතකොට ඔයාලට ගන්න තියෙන ඔයා type කරපු address එක copy කරලා එතන තියෙන්නේ full with half with ප්‍රශ්නයක්. convert to full with characters කියලා අනියන් type කරගෙන මේ den code හරි මොකක් හරි දීලා තියෙන online app එකකින් ඔයාලට පුළුවන් ඔයාලගේ address එක type කරපු address එක මෙතනට paste කරලා හිතන්නකෝ මම text වගේ මොකක් හරි එකක් දැම්ම කියලා. ඊට පල්ලෙන් automatically එයා convert කරගන්නවා half width එකයි full width එකයි පෙන්නනවා. ඊට full width එකෙන් ඔයාලා මෙතන copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන copy button එකක් තියෙනවා. ඒක ඔක්කොම copy වෙනවා. ඊට පස්සේ ඒක ආයෙ මෙතනට ගිහිල්ලා මෙතනට ඔයාගේ කලින් type කරපු address එක මකලා එතනට paste කරගත්තා නම් ඒ issue එක අයින් වෙනවා. ඒකට මෙතන company එකේ කයිෂේ එකේ juice එක දාද්දිත් ඒ වැඩේම කරන්න ඕනේ. ඒ විදිහටම මෙතන නෙමෙයි යට. මෙතන. ඕකේ. ඊට පස්සේ resident card එකේ number එක දෙන්න ඕන. ඊට පස්සේ ආගේ phone number එක schedule එක කියන්නේ වාගේ hand phone number එක මෙතන දුන්නා හරිය. ඒතකොට මෙතන required block එකක් නැති හින්දා මේක fill නොකර හිටියට ප්‍රශ්නයක් නැහැ. required field අනිවාර්යයෙන්ම fill කරන්න ඕන. ඊට පස්සේ page එකේ ගැටලු නැත්තම් confirm button එක press කරාට පස්සේ ආ ඊළඟට යනවා ඔය enter කරපු detail summarize කරපු page එකට එතන submit button එක ගොඩ පස්සේ notification එක okay. ගැටලුවක් තියෙනවා නම් මේකේ red වලින් පෙන්නනවා issue එක ඉතින් ඔයගේ data ත් එක්ක බලලා ඒක හදන්න ඕනේ. ඊට පස්සේ ඔයගේ summarization page එක බලලා ගැටලුවක් නැත්තම් ඔයාලට send කරන්න පුළුවන්, submit කරන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් back වෙලා issue එක ආයෙ හදලා ආයෙ confirm කරලා ආයෙ submit කරාට පස්සේ immigration services වලට job එකෙන් අයින් වුණා කියන එක notification එකක් විදිහට යනවා. ගියාට පස්සේ ඔයාලට automate කරපු mail එකක් එනවා ඔයාගේ mail එකට. මෙහෙම ඔයාගේ notification එක අපිට ලැබිලා තියෙනවා request එක. අපි ඒක check කරලා බලලා ඔයාලට update එකක් දෙන්නම්. එතකොට මොකක් හරි ඒක reply කරන්න අවශ්‍ය නැහැ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එතකොට එයාලා error එකක් තියෙනවා කියලා ආයෙ mail එකක් එවනවා. එහෙම නැත්නම් ඔයාගේ accepted කියලා තව mail එකකින් දවසක් හෝ දෙකක් ගත වෙයි. mail එකක් විදිහට දැනුම් දීමක් කරනවා. ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ ඔයාලා job එකේ resign වුණා වගේම අලුතින් job එකකට යන්න
නම් එතකොටත් ඔය වැඩේ ඔය විදිහටම කරන්න ඕනි අලුත් ජොබ් එකේ විස්තර ටික දාලා. එතකොට ඒ තියෙන්නේ if the resident has signed a new contract. මෙන්න මෙතනින් ගියාට පස්සේ අර විදිහටම මුල් ටික දෙන්න ඕනි. මෙතනට එනකන් ඔයාගේ සාමාන්‍ය විදිහට දීලා නියුෂා වෙන ඩේට් එක ඊට පස්සේ මෙතන former contract කලින් කයිෂ එක ඊට පස්සේ ඒකේ ඇඩ්‍රස් එක ඊට පස්සේ new contract ඒකේ නම ඇඩ්‍රස් එක නිහංගෝ ටයිප් කරන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මෙතන ඔයාගේ ශිකතන අයියෝ එක දාන්න කියන්නේ සිලෙක්ට් කරන්න ඕනේ මෙන්න මෙතනින්. මෙතන නැත්තම් කැටගරි එක වාට ක්ලියර්ලි මෙතන මෙන්ෂන් වෙන්නේ නැත්තම් අද වලට ගිහිල්ලා ඔයාගේ මොකද්ද නයිත් එකේ තියෙන එහෙම නැත්තම් රෝල් ජෝකන් එකේ තියෙන ශිකතන අයියෝ එක මෙන්න මෙතන කොපි පේස්ට් කරත් කමක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ length එකකින් හරි ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාට දේවල් ටික ගැටලුවක් වෙන්න පුළුවන් place where you actually have your activities. මෙන්න මේ section එක වැදගත් වෙන්නේ හකෙන් හකින් වගේ හකෙන් කයිෂයකින් වගේ වැඩට යනවා නම්. එතකොට ඔයාලා contract එක sign කරන්නේ හකෙන් කයිෂ එකත් එක්ක. එතකොට මෙතනට දෙන්න ඕන. මේ පරණ company එක අලුතෙන් යන්නේ හකෙන් කයිෂ එකකට නම් new contract කියන තැනට හකෙන් කයිෂ එකේ data තමයි දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා හකෙන් කයිෂ එකෙන් වෙනම තැනකනේ ගෙම් බහකට යන්නේ. එතකොට එහෙමනම් ඔයා එහෙමයි කියන එක I notify name, location and contract info of the organization I am actually serving කියන එක ටික් එක දාලා තමයි පස්සේ ටික් එක දැම්මත් කමක් නැහැ. අනිවාර්යයෙන්ම එහෙමනම් මෙතන ටික් එක තියෙනවා. ඊට පස්සේ මෙතන වැඩ කරන මෙතන නමයි ජූෂ් එක අර විදිහටම මෙතනත් අර full width half width case එක යනවා. මේ විදිහේ චෙක් කරගන්න ඕනේ මේ වගේ මේ වෙබ් ඇප් එකකින් ඒක කන්වර්ට් කරලා මෙතනට පේස්ට් කරාට පස්සේ හරි. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක. ඊට පස්සේ කන්ෆර්ම් කරාට පස්සේ කලින් වගේම අගට එනවාට එන්ටර් කරපු data වල සමරයිසේෂන් එකක් ඒක ඕකේ නම් එතනින් සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහටම ඔයාට මේල් එකක් එයි ආවා කියලා. ඊට පස්සේ දවස් දෙකක් කෝදුනක් යද්දි ඔයාට ඒ accepted ද not accepted ද මොකක්ද ගැටලුව කියලා ඊට පස්සේ ඒක බලලා හරි ගසලා ආයෙ දාගන්න තියෙනවා. එතකොට මේ දෙක තමයි අපි ජොබ් එකෙන් අයින් වුණාම සහ ජොබ් එකකට යද්දි කරන්න අවශ්‍ය දේවල්. එතකොට මේ දේවල් දෙකම අයින් වෙලා හෝ අලුතෙන් නියුෂා වෙලා කියන අලුතෙන් ජොබ් එකකට ගිහිල්ලා සති දෙකක් දින 14ක කාලයක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට මේක ලේසියෙන් අපිට ඔන්ලයින් notify system එකෙන් immigration එකට දැනුම් දීමක් කරන්න පුළුවන්. right. එතකොට මෙන්න මේ image එක immigration services agency එකෙන් මේ publish කරලා දෙන post එක මම මේ වීඩියෝ එකේ මුලින් attach කරලා තියන්නම්. ඒකට ඔයාලට ඒකෙන් QR scan කරගන්න පුළුවන්. එහෙම නැත්නම් description එකේ මම මේ image එක online තියෙනවා. මේ link එක සහ ඒක scan කරපුවම redirect වෙන web page එකේ immigration services agency කියන web page එකේ ISA එකේ මොකක්ද link එකත් description එකේ දාලා තියන්න.